Welcome to my Thari Vlogs YouTube channel. Please like and subscribe. හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ගොඩ දවසකට පස්සේ ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. මේ වීඩියෝ එක ගොඩක් තරබාරු ඔයා වෙනුවෙන් බණ්ඩි ගෙඩිය ටිකක් වැඩි අය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් අපිට මේ දේ පාවිච්චි කරා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ අපි එදිනදා ජීවිතයේදී අපි කෑමට එකතු කරගන්න දේශීය අමුද්‍රව්‍ය කුළුබඩු කීපයක්. සූදුරු, මාදුරු, ඉඟුරු කුරුඳු, කොත්තමල්ලි, කරපිංචා, ගොරක, සුදුලුණු, ගම්මිරිස් මේ ටික එකතු කරලා තමයි ඔයාගේ ඔය බණ්ඩි ගෙඩියයි මහතයි අඩු කරන්න හදන්නේ. ඒ වගේම කොලෙස්ටරෝල් පාලනය කරන්නත් පුළුවන්. හොඳද? එන්නකෝ අපි මේක හදන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම සෝදුරු, මාදුරු, ඉඟුරු කුරුඳු, කොත්තමල්ලි, කරපිංචා ටික බ්ලෙන්ඩර් කප් එකට දාලා හොඳින් බ්ලෙන්ඩර් කරගන්නවා. කියන්න බැරි වුණානේ. ගම්මිරිස් ටිකක් බ්ලෙන්ඩර් කරගන්නවා. හොඳද? ඔන්න ඉතින් ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා මම වෙනම මේ ටික කරගත්තා. මට කියන්න අමතක වුණානේ. ගොරකා ටික ලුණු චුට්ටක් දාලා තම්බලා තමයි අරගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ලී වංගෙඩියක දාලා කොටලා ගත්තා. මිරිස් ගල් එක අමරන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ සුදු ලුණු ටිකත් මේකට දාගෙන දැන් හොඳට කොටා ගන්නවා. ගෑස්ට්‍රික් ගොඩාක් තියෙන කෙනෙක් නම් මේක පාවිච්චි කරන්න එපා. ගොරකවල තියෙන ආම්ලික ගතිය වැඩි නිසා ඔයාට තවත් එම රෝගී තත්ත්වය උත්සන්න වෙන්න පුළුවන්. ආයෙත් ආදරයෙන් මතක් කරන්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. මට වීඩියෝ කරගන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ බ්ලෙන්ඩර් කරගත්තු කරපිංචා වලට අමතරව තවත් කරපිංචා කොළ ටිකක් වංගෙඩියට දාලා කොටා ගන්නවා. ඉතින් මම මේ කියන ටිප් එක හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි try කරලා බලන්න කොලෙස්ටරෝල් හරි පාලනය කරගන්න පුළුවන්. මේක හදද්දී ඇලුමිනියම් භාජන භාවිතා කරන්න යන්න එපා. ඇයි කියලා අහන්න එපා. දෙනවා ටොක්ක්ක් හරිද? මේක මේ විදියට කොටද්දී මාරම සුවඳයි. හොඳද? ඔයාලත් හදලා බලන්නකෝ. ඔන්න ඔය විදියට තමයි අන්තිමට කොටලා ඉවරුනහම තියෙන්නේ. ඉතින් ඔයා මේකෙන් එක ගුලියක් උදේටයි රෑටයි කෑමට කලින් කාලා හොඳට උණු වතුර වීදුරුවක් බොන්න. මාස 2-3ක් යනකොට ඔයාලට ප්‍රතිඵල බලන්න පුළුවන්. එකපාර ගුලි 60ක් හදාගත්තොත් ඔයාට මාසයක් මේක ෆ්‍රිජ් එකේ දාලා තියාගන්න පුළුවන්. මොකුත් වෙන්නේ නැහැ. එහෙනම් try කරලා බලන්න. ආස හිතේ ගිහින් එන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Thanks for watching Thari Vlogs.